සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. අද අපි ගන්න යන්නේ Minecraft survival. අපි ගෙව tutorial. අද ගන්න අපි tutorial නේ. අද ඉතින් අපි part 2 යන්නේ. අද වැඩි යන්නේ අද අපි යන්නේ දඩින්. හරි ඔන්න අපි ආවා. මම මෙතනින් නැවැත්තුවා. අඟුරු ටික පුච්ච මෙන්න මෙහිම තමයි අඟුරු හදාගන්නේ. ඒ කියන්නේ ගල් අඟුරු නෙමෙයි චාකෝල් හදාගන්න අපිට චාකෝල් හදාගන්න වෙනවා. මොකටද කිව්වොත් ඉතින් මට ඉතින් ළඟ තැනක් නෑනේ අඟුරු හොයාගන්න. හරි වැඩි දෙයක් නෑ. ඉතින් දඩේම යන්න නම් 1 2යි කරන් තියෙනවා. මම හිතලා අපි චාකෝල් ටික හරි චාකෝල් 4ක් විතර දැන් ඉතින් අපිට ටෝච් එකක් අවට වටේට හදාගන්න පුළුවන් වේවි. ගොඩක් වෙලාවට වාසනාව තිබෙන නිසා හොඳයි. මෙන්න මෙහෙම එකයි මේ බෙදන ස්ටික් එකක් ඕනේ. ටෝචස් 4ක් මට එක ටෝච් එකක් ඇති වෙයි. හැබැයි ටෝචස් 4ක් තිබෙක හොඳයි. තාම රෑ වෙලා මේ වටේ ටෝචස් ටිකක් ගන්නවා. අන්න ඉන්නවා යක්කු. අපි දොර වහගෙන හිමීට බලන් ඉන්න. අර අතේ ඉන්නේ මොනුන්ද? ඒක තමයි මොනුන්ද ඉන්නේ. එයා ඇවිල්ලා සොම්බිලා අතර හිටියේ ස්පයිඩර්ස්ලා. හරිද? දැන් මට මෙතන ඇඳක් එහෙම හදාගන්න ඕනේ. ඇඳක් හදාගන්න මට ඉඩනේ. දැන් අපි රැලියනකන් අපි මොකද කරන්නේ? අපි ගහන්නේ සර්වයිවල් ආයේ. අපි ගහනවා නම් ගහන්නේ ආයේ සර්වයිවල්. අපි ආයේ රියල් විදිහට තමයි සර්වයිවල් ගහන්නේ. ඒ නිසා ඉතින් මට මේ දෙකම හොයාගන්න විවිධ ක්‍රම තියෙනවා. මම ඒකම පාවිච්චි කරන්නේ නැහැ. මට හිතෙනවා මේ මෙතන දොර දාගන්න. මේ මෙතන දොරක් තියෙනක හොඳයි. මම කියන්නේ හොඳයි. ඉතින් අවුලක් නෑ. මම කියන්නේ අපි අපේ ගෙදර අලුත් එළිය කරගත්තා නම් හොඳයි කියලා. මොකකින් අලුත් එළිය කරමුද? ගෙදර ලොක් කරන්න ඕන නම් කමෙන්ට් එකක් දාලා කියන්න. ගෙදර ලොක් කරන්න. දැන් ඉතින් මට බලපල්ලක මම නිදා ගන්නවා දැන් ක්‍රමයක් නෑ. මම එතකන් මට පොඩි වැඩක් කරගන්න අවශ්‍යයි. මට මොනවාගේ ප්ලාන්ට්ස් හදාගන්න. ප්ලාන්ට්ස් නම් අම්මෝ 22ක් විතර දාන්න. ට්‍රැප්ඩෝ එක මට මේ ප්‍රෙෂර් ප්ලේට් ඒවා අපිට දැම්ම අවශ්‍ය වෙන්නේ. ට්‍රැප්ඩෝ එකට තව ප්ලාන්ට්ස් අවශ්‍යයි. ඉතින් ට්‍රැප්ඩෝ එකක් හදාන්න පුළුවන්. කොහෙන් අපි ගත්ත ට්‍රැප්ඩෝ එක අපි පස් කුට්ටියක් එක්කම මට ඒත් අපරාධ කියලා හිතෙනවා මෙතන දොරක් නෙමෙයි. අද මම කොහොමද දඩේම යන්නේ? දඩේම ගිහිල්ලා ඉතින් ඒ නිසා ඉතින් අපි දඩේම යනවා ඇස්තේ. ඉනිමං ටිකක් හදාගන්න ඕනේ ඉස්සරහට. මොකද මම හදන්න යන අරුම හැමම දෙයක් ඒක අපිට ඉස්සරහට ගොඩාක් වැදගත් වෙනවා. ට්‍රැක් ලෙඩර්ස් තියෙන ඔක්කොම මම ප්ලාන්ට්ස් හදාගන්නවා. මට හිතන් ඉස්සරහට අමාරුයි. පස්සේ ගස් කපලකින් අඳුරුනු පාවිච්චි කරන්න පුළුවන්. නැත්තම් මේක හරි අමාරුයි මට. මට ප්ලාන්ට්ස් වලින් ස්ටික්ස් හදාගන්න. මේ ස්ටික්ස් තියෙනවා. ස්ටික්ස් 52ක් තියෙනවා. මට ස්ටික්ස් වැඩි. ස්ටික්ස් හොඳටම වැඩි. අපිට දඩේම යන්න කොහොමද ඉතින් ස්ටෝන් ස්වෝඩ් එකක් ඕනේ. මම හොයක් හොඳටම ඇති.
අවශ්‍ය නැති ඔක්කොම තියාමු මේකට. ප්ලෑන්ක්ස් ඕනේ නෑ දැම්ම. ඕච් ඕනේ වෙයි. ඩර්ට්. දොරකුත් ගමට ඉස්සරහට ඕනේ. පිකැක්ස් ඕනේ වෙන්නේ. අපි ඉතින් පිකැක්ස් ඉතින් අපිට හොඳ මතකයන් තියෙනවා. ඒකේ වැඩක් නෑ. සෝඩ් එක ඕනේ. අනිවාර්යෙන් සෝඩ් එක ඕනේ. අම්මට ඊමනොත් ඕනේ කියමුකෝ. කැරට් ටික කාලේ ඉන්නවල. අනේ ගල්ලි මොකටද ආනේ? ගල්ල ඕනේ නේ අපිට. හරි මම ටෙස්ට් එක කරුවා. හරි. ඉඩමදි ලෙඩර දාන්න බලන්නකෝ. මට ඩර්ට් ඕනේ. මම ඩර්ට් ගෙන හොඳ වෙලාවට. කියලා කිව්වොත් වැරදිනේ. අන්න හිම ගොඩක් මං ගහට මටරු. අවුල නැහැ හිමකට නේ කොහොමද? ඉස්සරට එන්නේ මොකද්ද? පොඩ්ඩක් ගිහින් බලමු මොනවද කියලා. මේතර නම් මොකෙක්වත් නෑ. යට තමයි යක්කුට සෙට් එක ඔක්කොම ඉන්නේ. අම්මට ස්කෙලටන් කෙනෙක්. වරේ. අම්මෝ. යන්තම් මට ගෝල්ඩන් කැරට් කන්නේ. මට මේකක් නේ මට තියෙන ලොකුම ලෙඩේ ස්ලෝනස්. මට ඒක ඇහුවේ මේ හිමේ ඉන්න ස්කෙලටන් කෙනෙක්. කවදාවත් ගන්න නැතුව නම් මොන්ස්ටර්ස්ලත් එක්ක ෆයිට් කරන්න යන්න එපා. මේ වහලා තියමු අපි. උදේට මුන් හැම එකම පිච්චේ. අපි දොරෙල්ල බලමු. මොයවිලා ස්ලෝනස් එක තවත් ඇරිම. අපිට නිදා ගන්නත් විදියක් නැහැ. අපි අපගේ බංකරේ ඉඳන් ඉන්නවා බලන්න. අපිලගේ බංකරේ අපිට වෙන විදිහ විකල්පයක් ගන්න වේවි. මේක පීස්ෆුල් හරවලා ඊට බම්මට අවශ්‍ය දේ හදලා වැඩි දෙයක් නෑ ඉතින්. නෑ ක්‍රියේටිව් මාර් කරන්න හොඳ නෑ. පීස්ෆුල් ගියා අපි. දැන් ඉතින් අපි මොකෙට නවත්තන්න බෑ. මම හැබැයි පීස්ෆුල් මේවා කරේ හැබැයි අපරාධේ. අම්මා තිබ්බ ඩර්ට් ටිකක් ඉවරයි. පස්තියක් වඩා මොකද කියන්නේ? මම මොකටද යනවා? මට වෙලිත් ඕනේ ඉස්සරහට ග්ලාස් එක ගන්න. පස්කුට්ටි නම් මට එනට ඕනේ වෙනවා. මන් තව ගස් ටිකක් කඩාගෙන මේ බොලේ වතුර වෙන්න පස්සේ ඕටුටෙක් දැප්පෙන්නේ. අනේ ඒ
බැටළුවේ අපි බැටළුවෝ මරාගමු. අඩේ ඕ විදපා. මට බැටළුවෝ ඕනේ නෝ සෑහෙන්න. දැන් ඉතින් අපිට දඩේම යන සුදුසු වෙලාව මරාගත්තා. ඔන්න අන්න අතන XP දිනවා. තුට්ටි ටිත්. මගේ වගේ පස්සේ ගියන්න මේ දෙන්න ගලක් දාලා. රොඩ්රම නගින්න බෑ. අපිට ෆුල් කොටුවක් හදාගන්න වෙයි. මම හදන දේ ඔයගොල්ලන්ට පස්සේ කියන්නම්. මෙන්න මෙහෙම කොටුවක් වගේ එකක් හදාගත්තම ඔය තියෙන්නේ බ්ලොක් එක. හරි මේ තියෙන්නේ අපේ හදිසි ට්‍රැප්ඩෝ මේක. මේ මෙතනින් ට්‍රැප්ඩෝ එක අද පස් කුටි ටිකක් කඩගන්නයි. ඒක නම් හොඳයි. ඒක නම් හොඳයි. මේ දොර අස්සට එරෙන්නේ ඒ නිසා නම් ඉතින් අපිට බාධාවක් නෑ. අපි දැන් යමු අපේ අසිපත ඇරගෙන පොඩ්ඩක් හන්ටින් දඩේනේ කෑම හොයාගන්නයි වෙනත් බඩු හදන්න අපිට දඩේම යන්න වෙනවා සුද්දා. මට අඳුර ගන්න තමයි මේ ටික විදිහක් නැත්තේ. අන්න මෙතන කළු බැටළුවේ මම පුළුවන් තරම් උඩින් බැටළුව මරා ගන්නවා. නැත්නම් මට ඉස්සර ජීවත් වෙන්න අමාරුයි. මං කළු වූල් ගත්තා. මේකේ පාට වූල් තියෙනවා. පාට වූල් ඒ කියන්නේ වූල් පාට කරන්න පුළුවන් සුදු වූල් වල විතරයි. කම්පල්සරි. මට වැඩි දුර යන්න කැමති නෑ. මොකද කිව්වොත් අපිට ඉස්සරහට අපිට පුළුවන් වෙයිද දන්නේ මේ මොකද්ද අපිට අපේ මේක හොයාගන්න. අන්න බොලේ අද නම් මට බැටළුව කාලා මොකක් හරි බඩේ අමාරුවක් අතේ දාන්නේ. මේ බැටළුව වෙන්නේ මේ ඌරු පැටියෙක් නේද? අපි පෝක් හොයාගත්තා. හාවොත් ඉන්නවනේ. හාවොත් මරා ගමු. අපි වලක මනෙන් කැරට් අලියක් අතර ගත්තම හාවෙන්ට කොළඟට මෙන්න හාව යාළුවා මත් එක්ක. ඒ කොහෙද මම යන්නේ දැන්? මුන් කඩුව ගත්තම යනවනේ මම. වරෙන් වරෙන් මගේ අතේ කෙලෙත් තියෙන සුද්දා. යාමෙන් බොලි දෙන්නවා. මෙරියන් එකෙක් මැරුණා. අපිට දැන් වර්ග 3ක මස් තියෙනවා. කැරට් ඌත් මැරුණා. උගෙන් ඇයි අපිට මොකුත් හම්බුනේ නැත්තේ? ඒක තමයි. ඇයි අපිට මොකුත් හම්බුනේ නැත්තේ? ඒකට හේතුව ඌ ඇවිල්ලා ආපැටියෙක්. ආපැට උන්ගේ මොනා ගන්නවද? මම ඉතින් දැන් යනවා. මොකුත්ම කෑම හොයාගන්නවා. මේ ඇවිල්ලා පල්ල දූපත. මෙන්න බල්ලෙක් මේ බල්ලෙක් මස් කටු වෙනන් යනවා. බල්ලෙක්ද හිමෝකෙන්ද මොකෙන්ද කියලා නම් හොයාගන්න අමාරුයි. නී මොනවාද මට පිහාටු තමුණා. මේ බල්ලෝ නේ මේ හිම නරියෝ. සුදු පන් නරියෝ. නරිත් ඉන්නවා මේකේ.
අපිට ලෙදරුත් හම්බුණා. ඉතින් හරක් මරපුවම අපිට ලෙදර හම්බ වෙනවා. ලෙදර කියන හම්. හර මොකේද? හර ඉන්නේ නම් බල්ලෙක් ඈ. බල්ලෝ නම් යාළු කරගෙන යන්න එපා. මොකේනේ කුකුලෙක් මරමුද? කුකුලෙක් මරමුද? හරියා. අපිට තව පියාඩුවක් මොනවා.